මේ තියෙන්නේ කැරට් ලීස් නොදා ලේසියෙන්ම නූඩල්ස් හදන විදිය. මුලින්ම විනාඩි 5ක් වගේ වතුර ටික බොයිල් වෙන්න දෙන්න. වතුර එක හොඳටම නටනකොට නූඩල්ස් ටික එකතු කරගන්න. නූඩල්ස් තම්බන වතුර එකට පොල් තෙල් ඒ වගේම ලුණු ටිකක් එකතු කරන්න. නූඩල්ස් ටික හොඳටම තැම්බුණාට පස්සේ වතුර ටික බේරලා ගන්නන්නේ මෙන්න මේ හේතුව නිසා. නූඩල්ස් ටික හොඳට වෙන් වෙලා තියෙනවා පොල් තෙල් එකතු කරාම. දැන් අපි භාජනයක් ලිපෙන් තියලා පොල් තෙල් ටිකක් එකතු කරගන්නවා. ඒකට තලාගත්තු සුදු ලුණු ඉඟුරු පේස්ට් එකෙන් ටිකක් එකතු කරනවා. ඒ වගේම ලුණු ටිකක් එකතු කරනවා. මේ නූඩල්ස් එකට ලුණු ටිකක් වැඩියෙන් එකතු කරගන්න ඕනේ. ඊළඟට වේලුණු මිරිස් කරල් දෙක තුනකුත් කපලා එකතු කරගන්න. මේ ටික තෙලේ බැදෙනකොට නම් මුළු ගෙදරම සුවඳයි. ඊට අපි මේ තෙලේ බැදගත්තු ටික පොඩ්ඩක් තාච්චිය අයිනකට කළා ඒ තෙල් ටිකටම බිත්තර දෙකක් එකතු කරගන්න. මේ විදියට කරාම භාජන ගොඩක් එකතු වෙන්නේ නැහැ. ඊළඟට අර පැත්තකට කරලා තිබිච්ච ලුණු ටික ආයෙ බිත්තර එක්ක හොඳට මික්ස් කරලා නූඩල්ස් එක පොඩ්ඩක් සැරට තියෙන්න ඕනි නිසා නයි මිරිස් කරලකුත් එකතු කරනවා. ඊළඟට රස වැඩි කරගන්න කරපිංච කොළ දෙක තුනකුත් එකතු කරලා ඔයාලා සැර කන ප්‍රමාණය අනුව කෑලි මිරිස් ටිකකුත් එකතු කරගන්න. දැන් ඉතින් මේ ටික ඔක්කොම හොඳට කවලම් කරගන්න රස අනුව ලුණුත් එකතු කරලා වතුර බේරෙන්න තියපු නූඩල්ස් ටිකත් එකතු කරලා හොඳට කවලම් කරගන්නවා. විනාඩි 10න් රසමරස නූඩල්ස් එක මේවා හදලා තියෙන අය පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න කොහොමද රස කියලා. හදපු නැති අය ලයික් එකක් දාලා සේව් කරලා තියාගන්න. බයි බයි.